ඉතින් කන්දක් කියන්නේ නවකර යුතුරෙක් නම් නැත්තම් ඔයා ලයිසන් එක ගන්න ඉන්න කෙනෙක් වුණත් ඉතර ධාවනය කරන්න කැමති නැති ප්‍රදේශයක්. මොකද කන්දකදී මිස්ටේක් එකක් කරොත් වගේ වාහනේ පස්සට එන්න බලනවා නැත්තම් කන්දකදී වාහනේ අනවශ්‍ය විදිහට නවතින්න බලනවා. ඉතින් හුඟක් නෙමෙයි මේකෙන් තමයි ට්‍රයිල් එකකට උනත් කන්දක් එනකොට එච්චර කැමැත්තක් නැහැ. හැබැයි ඔයා පොයින්ට් ඔෆ් කරන්නේ පාවිච්චි කරනවා නම් කිසිම වෙලාවක බය වෙන්න එපා. ඔයාගේ වාහනේ පස්සට එන්නේ නැහැ. ඒ වගේ තමයි ඔයාගේ වාහනේ නවතින්නෙත් නැහැ. අපි ඒක විශ්වාසයෙන් කියනවාට. අපි දැන් බලමු කඳුකර මාර්ගයකදී මේ ක්ලච් බැලන්සින් එක කරගන්නේ කොහොමද කියලා. අපි ඉස්සෙල්ලාම සාම්ප්‍රදායික ක්‍රමයට ගියොත් එහෙම අපි ඉස්සෙල්ලාම කරන්නේ ක්ලච් එක අරගෙන පාගෙන ෆස්ට් එකට ගියර් එක දාගන්නවා. එහෙම දාගත්තට පස්සේ අපි හිමීට ක්ලච් පැඩලය උඩට උස්සනවා. එහෙම උඩට උස්සද්දී එක්තරා අවස්ථාවකදී එන්ජින් මේ ශබ්දය වෙනස් වෙනවා වගේම ඔයා පොයින්ට් ඔෆ් කරනක් වාහන සද කරලා තියෙනවා නම් අපේ ඉන්ඩිකේටර් ලයිට් එක දැල් වෙනවා. අන්න ඒ අවස්ථාවේදී ඔයා ශනිකව ඔයාගේ ෆුට් බ්‍රේක් එකෙන් කකුල අයින් කරලා ගෑස් එකට කකුල ගේන්න ඕනේ. ගෑස් එකේ කකුල ගෙනල්ලා ගෑස් එක දෙන ගමන් ස්ලෝලි මේ ක්ලච් පැඩල් එක උඩට උස්සන්න ඕනේ. වාහනේ ස්මූත්ලි යනකම්. ඊට පස්සේ මේක සම්පූර්ණයෙන් ක්ලච් පැඩල් එක රිලීස් කරලා වඩ පොළොන් කන්දකදී වාහනේ ධාවනය කරන්න. ඉතින් මුල් කාලේ මේක පොඩ්ඩක් අමාරු වෙන්න පුළුවන්. හැබැයි ගණන් ගන්න එපා. ඔයාලට මේ කාලයක් කරගෙන යද්දී සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. ඉතින් ඔයාලා පොයින්ට් උපකරණය තියෙනවා නම් ඔයා කන්දකදී වාහනයක් මේ ධාවනය කරන එක ඇත්තටම සරල සිද්ධියක්. ඉතින් අද අපි බලමු මේ පොයින්ට් උපකරණය පාවිච්චි කරලා කඳුකර මාර්ගයකදී වාහනේ ධාවනය කරන්නේ කොහොමද කියලා. බලන්න ඉස්සල්ලාම ගියර් එක තියෙන්නේ නියුට්‍රල් එකේද කියලා. ඊට පස්සේ වාහනේ මෙන්න මේ විදිහට ස්ටාර්ට් කරගන්න. ඊට පස්සේ ක්ලච් එක අරයටම පාගලා ගියර් එක දාගන්න ෆස්ට් එකට. ඊට පස්සේ ක්ලච් බයිටින් පොයින්ට් අවස්ථාව හොයාගන්න. මේ අවස්ථාවේ අපි පොයින්ට් ඔප් කරන්නේ ලයිට් එකක් දැල් වෙනවා. දැන් අපි ෆුට් බ්‍රේක් එකෙන් ඉක්මනට රිලීස් කරලා ගෑස් එක දෙන්න අවශ්‍යයි. මේක අපි ඉක්මනින් කරගන්න ඕනේ. අපි මෙන්න මේ විදිහට තාමත් වේගෙන් ගෑස් එක දෙනවා වගේම ක්ලච් එක හිමීට රිලීස් කරනවා. ඒත් එක්කම වාහනේ ස්මූත්ලි කන්දේ ඉස්සරහට ගමන් කරනවා.